දාලාට. ඉතින් ඔයාලා කැමතිද ගෙදර තියෙන දේවල් එකතු කරලා රසම රස අතුරුපසක් හදාගන්න? මේක හදන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ. හරිම ලේසියි. හැබැයි හරිම රසයි. එහෙනම් අපි බලමුද මේක හදන්න අපිට මොනවද ඕන කරන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා ගෙදර ඉතුරු වුණු බිස්කට් ටික. ඔයාලට ඕන බිස්කට් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. තව මේක හදන්න මී පැණි, මේපල් සිරප් හරි එහෙම නැත්නම් චොක්ලට් සිරප් හරි ඕන වෙනවා. තව සීනි නැති යෝගට් එකක් හරි සාමාන්‍ය යෝගට් එකක් වුණත් ගන්න පුළුවන්. පේනවනේ මම මෙතන අරන් තියෙන්නේ ගෙදර ඉතුරුලා තියෙන අයිස්ක්‍රීම් ටිකක්. ඉතින් ওই ටික තමයි ඕන වෙන්නේ. මුලින්ම මම බිස්කට් ටික මේ විදිහට හොඳට පොඩි කර ගන්නවා. ඊළඟට මෙන්න මේ වගේ ග්ලාස් එකක් ගත්තේ මං අද. එතකොට ලේයර් කරාම හරිම ලස්සනට ලේයර්ස් ටික වටේට පේනවා. ඉතින් මම මුල්ම ලේයර් එක විදියට අයිස්ක්‍රීම් දාලා ඊට පස්සේ කුඩු කරගත්තු බිස්කට් ලේයර් එකක් දානවා. දැන් මම දාන්නේ මෙතන යෝගට්. ඉතින් ඔයාලට යෝගට් වෙනුවට ඕනනම් මෙතන අයිස්ක්‍රීම් ලේයර් එකක්ම දාගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත විදිහට වෙනස් කරගන්න. දැන් මං ආයෙත් බිස්කට් ලේයර් එකක් දානවා. ඊළඟට මම ආයෙත් දාන්නේ යෝගට් ලේයර් එකක්. මම වැඩිපුර යෝගට් කන්න ආසයි. ඒ නිසා මම යෝගට් ලේයර්ස් දෙකක්ම දාගත්තා. ඔයාලා ඉතින් ඕනනම් අයිස්ක්‍රීම් විතරක් දාලා මේක හදාගන්නත් පුළුවන්. ටොපින් එක විදියට මම පාවිච්චි කරන්නේ මී පැණි. මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් මේපල් සිරප් එහෙම නැත්නම් චොක්ලට් සිරප් උනත් මේකට එකතු කරගන්න. ඉතින් මේ විදිහට තමයි මම හදාගත්තු අතුරුපස තියෙන්නේ. පේනවනේ හරිම ලස්සනට ලේයර්ස් ටික තියෙනවා. ඉතින් අමුත්තේ කෙනෙකුට උනත් හැමදාම අයිස්ක්‍රීම් වගේ දේවල් නිකම්ම දෙනව වෙනුවට මේ විදිහේ වෙනසක් කරලා බලන්න. ඉතින් මේක හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් අපේ ඇඹුල subscribe කරන්න. අපි තවත් දවසක හමු වෙමු. හැමෝටම සුබ දවසක්.